මම දෙන ගාන. right. ඊට පස්සේ උත්තර chat එකේ දාන්න තියෙන්නේ. හරි. උත්තර chat එකේ දාන්න තියෙන්නේ. උත්තරේ chat එක දැම්මට පස්සේ විනාඩි දෙක ඉවරනහම හරි උත්තර ගත්ත ළමයි මං කියලා ගාන හදන්න පටන් ගන්නවා. හරි. එහෙනම් උදේ ක්ලාස් එකට එද්දි හරි ඔන්න සර් 5:20 කියලා වෙලාව දාලා තියෙන්නේ. උදේ 5:20 කියලා තමයි වෙලාව දාලා තියෙන්නේ. එතකොට 5 විතර වෙද්දි නැගිටලා මූණ හොදගෙන කරගෙන තමයි ක්ලාස් එකට එන්නේ. මූණ හොදගෙන කරගෙන තමයි ක්ලාස් එකට එන්නේ. එතකොට නිදිමතේ ක්ලාස් එකට ඉන්නවද? නෑ. නිදිමතේ ක්ලාස් එකට ඉන්නේ නෑ. හරි? right. ඉස්කෝලේ 6ට වගේ යන්න ඕන නම් ලෑස්ති වෙලාම ක්ලාස් එකට ඉන්න. එතකොට ක්ලාස් එක ඉවරනත් එක්කම සර්ගේ ක්ලාස් ඉවරනත් එක්කම ඉස්කෝලේ යන්නත් පුළුවන්. හරි? right. එතකොට උදේට පැය භාගයක් විතර මම හැමදේම ශිෂ්‍යත්ව විභාගෙ දක්වාම සතිය දවස් 5 ඔයාලත් එක්ක ගැටලු හදනවා. හරි? එතකොට එක පත්‍රයේ තියෙන ගැටලු වලට බය නැතුව උත්තර දෙන්න පුළුවන්. ඒ හුරුවත් එක්ක ඉස්කෝලේ ගොඩක් වෙලාවට ගියපු ගමන් ලියන්න තියෙන පේපර් එකක්. හරි? එතකොට මේ උදේම නැගිටලා ගණන් ටිකක් හදලා ඒ හුරු අරගෙන ගිහිල්ලා ඒ විදිහටම පේපර්සුත් හරියට කරන්න ඕනේ. හරි? රයිට් පුතේ මාව පැහැදිලිව ඇහෙනවද කියලා chat එකේ දාන්න මැසේජ් එක. chat එකේ දාන්න මැසේජ් එක මාව පැහැදිලිව ඇහෙනවද? ඇහෙනවා. රයිට්. හරි එහෙනම් ඔන්න ඉස්සල්ලාම රටා දෙකක් තුනක් විතර හදලා තමයි අනිත් ගණන් වලට යන්නේ. හරි? ඉස්සල්ලාම රටා ටිකක් හදලා තමයි අනිත් ගණන් වලට යන්නේ. හරි? එතකොට රයිට්. එහෙනම් හැමෝම කටුවැඩ කොලයක් ගන්න. කටුවැඩ කොලයක් හරි පොතක් හරි කමන්නේ. පොතක් අරගෙන මෙන්න මේ රටාව ලියා ගන්න ඕනේ. හරි? රයිට්. ඉස්සල්ලාම දෙන රටාව හරි? ඉස්සල්ලාම දෙන රටාව මෙන්න මෙහෙම එකක් දෙන්න. හරි? රයිට්. මෙන්න මේ විදිහට. හරි? එතකොට පුතේ එතකොට රටාවල අනිවාර්යෙන් හරි? රටාවල අනිවාර්යෙන් හරි? රටාවල අනිවාර්යෙන් අපි දීලා තියෙන ඉලක්කම් හැම එකම මොකද කරන්න ඕනේ? දීලා තියෙන ඉලක්කම් හැම එකක්ම ගන්න ඕනේ. රටාවල අනිවාර්යෙන් අපි දීලා තියෙන ඉලක්කම් හැම එකක්ම ගන්න ඕනේ. හරි? එතකොට right. මෙන්න මේ විදිහට රටාව මන් දෙනවා. හරි? මෙන්න මේ විදිහට රටාව දෙනවා. මෙන්න මේ විදිහට රටාව දෙනවා. ඊට පස්සේ ඕක ඇතුලේ ලියනවා සංඛ්‍යා. මෙතන 6 තියෙනවා, මෙතන 8 තියෙනවා. මෙතන 2 තියෙනවා, මෙතන 4 තියෙනවා. මෙතන 8 තියෙනවා, මෙතන 15 තියෙනවා. හරි? ඔතන මෙතන 8 මෙතන 15. ඊට පස්සේ මේ රවුමේ 3 මේ රවුමේ 5. ඊට පස්සේ මේ රවුමේ මම 10 ලියනවා. මේ රවුමේ 16 ලියනවා. හරි? මෙතන 8 ලියනවා. මෙන්න මෙතන හිස්තැන තමයි හිතන්න ඕනේ. හරි? එතකොට පුතේ මයික් ඕෆ් කරගෙන හදන්න එතකොට උත්තර chat එකේ දාන්න. මොකද නැත්තම් මයික් ඔන් කරොත් එහෙම අනිත් අයට පේන්නේ නැති වෙන ගැටලුවක් වෙන්න පුළුවන්. හරි? ඒ නිසා මයික් එක ඕෆ් කරලා right ඔන්න මම ටයිම් එක දෙනවා. හරි? විනාඩි 2ක් දෙනවා. හරි? විනාඩි 2 ඇතුළේ හිතන්න. හරි? 6යි 8යි 2යි 4යි. එතකොට මොකද්ද රටාව කියලා අල්ලගන්න. ඊට පස්සේ 8යි 15යි 3යි 5යි. ඊට පස්සේ මෙතන 10යි 16යි 8යි මෙතන හිස්තැන තමයි හිතන්න ඕනේ. හිතන්න. හිතලා chat එකේ දාන්න. හරියට උත්තර කියන 3 දෙනා මං කියනවා. ඉස්සල්ලාම උත්තර chat එකේ දාන්න.
සර් පේන්නේ නෑනේ කියලා දාලා තියෙනවා. පේනව නේද? රයිට්. දාන්න බාන්න. රයිට්. වෙලාව අවසానයි. උත්තර දාලා දෙන ගොඩක් අය very good. ඉස්සල්ලාම උත්තර දාපු 5 දෙනා මං කියන්න. නිහාර රිතුකි බුවනි ඔහාසි සසිනි ගනිදු දෙසඳි ප්‍රදේශ රයිට් හරි වෙරි ගුඩ් උත්තරේ දෙකයි කියලා අරන් තියෙනවා කොහොමද එන්නේ තියෙන්නේ මොකද්ද ගුණ කිරීමකුයි එකතු කිරීමකුයි තියෙන්නේ ගුණ කිරීමයි එකතු කිරීමයි හරි හොඳට බලන්න හරි හොඳට බලන්න දැන් මෙන්න මෙතන 2යි 8යි සෝරි 2යි 4යි පාවිච්චි කරලා 8 ගන්නත් පුළුවන් 6 ගන්නත් පුළුවන් මොකද්ද ක්‍රමය 2යි 4යි පාවිච්චි කරලා 8 ගන්නත් පුළුවන් 6 ගන්නත් පුළුවන් මොකද්ද ක්‍රමය දෙන්නව ගුණ කරන්න බලන්න දෙවරක් 4 කීයද අන්න දෙවරක් 4 8යි කියලා එනවා එහෙනම් මෙන්න උඩ තියෙන 8 එනවා එතකොට මේ දෙන්න එකතු කරොත් 2යි 4යි කීයද 6යි කියලා එනවා එහෙනම් මෙන්න දෙවරක් 4 8 එනවා ඊට පස්සේ 2යි 4යි එකතු කරාම 6යි කියලා මේ පැත්තේ උත්තරේ එනවා එහෙනම් පල්ලෙහැටි ඉලක්කම් දෙක ගුණ කරලා එක සංඛ්‍යාවක් ගන්නවා එකතු කරලා තව සංඛ්‍යාවක් ගන්නවා ගුණ කරලා එක සංඛ්‍යාවක් ගන්නවා ඊට එකතු කරලා තව සංඛ්‍යාවක් ගන්නවා හරි එහෙනම් බලන්න ඒකම මේ දෙවෙනි රුප සරණට හරියද කියලා බලන්න බලමු 3යි 5යි තියෙන්නේ දෙන්න ගුණ කරමු 3 වරක් 5 කීයද 3 වරක් 5 15යි අන්න උත්තරේ උඩ උත්තරේ තියෙනවා 3 වරක් 5 15යි ඊට පස්සේ දෙන්න එකතු කරමු බලන්න 3යි 5යි 3යි 5යි එකතු කරොත් කීයද උත්තර 8යි මේ පැත්තේ උත්තරේ තියෙනවා මෙන්න මේ පැත්තේ උත්තරේ එනවා හරි එහෙනම් ඊට පස්සේ හිස්තර දීලා තියෙන තැන පල්ලෙහ තමයි රවුම තියෙන්නේ පල්ලෙහ තමයි රවුම තියෙන්නේ එහෙනම් බලමු මෙතන 8 තියෙනවා ಗುಣ කරොත් එන්නේ මේ පැත්තේ කෙනා නේද ಗುಣ කරොත් එන්නේ මේ පැත්තේ කෙනා එකතු කරොත් එන්නේ මේ පැත්තේ කෙනා එහෙනම් 8 තියෙනවා නම් 8 වරක් කීයද 16 වෙන්නේ 8 වරක් 8 වරක් 2 එහෙනම් මෙතෙන්ට 2 දැම්මොත් බලන්න වැඩේ හරිද කියලා මෙතෙන්ට 2 දැම්මොත් බලන්න වැඩේ හරිද කියලා හරි නේද කොහොමද දෙවරක් 8 16යි එතකොට 2යි 8යි එකතු කරොත් උත්තරේ කීයද අන්න 10යි කියලා එනවා රයිට් නියමයි මෙන්න මෙහෙම වැඩක් කරන්න අද හදන ගණන් වල හරි වෙනම කටුකොලේ පැත්තකින් 1 2 3 4 5 කියලා ලියා ගන්න 1 2 3 4 5 කියලා ලියා ගන්න 1 2 3 4 5 කියලා ලියා ගන්න හරි පළවෙනි එක හරිනම් හරියක් දාන්න පළවෙනි එක හරිනම් හරියක් දාන්න හරි පළවෙනි එක හරිනම් හරියක් දාන්න හරි රයිට් අද දවසේ හදන ගාන පළවෙනි ගාන හරියක් දාන්න අවසානට වට දාන්න ඕනේ පහින් කීයක් අද හදන ගණන් පහින් කීයක් හරිද කියලා දාන්න ඕනේ හරි
හැදෙන ගණන් පහෙන් කීයක් හරිද කියලා දාන්න ඕනේ. රයිට්. එහෙනම් ඔන්න පළවෙනි රටාව සාර්ථකයි. හරි. වෙනම උදේට ඔන්ලයින් එකට පොතක් තියාගන්න. එතකොට කටු වැඩ කරන්න උත්තර ලියාගන්න. පොතක් තියාගන්න. අපි හදනවා ගණන් ඔන්ලයින් එකේ. ඔන්ලයින් එකේ පන්ති දවස් කොච්චරක් කරනවද? මාසෙට දවස් 20ක් කරනවා. ඔන්ලයින් එක ඔයාලත් එක්ක මම මාසෙට දවස් 20ක් ප්‍රති දවස් 5ක්. හරි. එතකොට ඔන්ලයින් එකේ මාසෙට දවස් 20ක් කරනවා. හැමදාම සති දවස් 5ේම උදේට 5:20ට විතර නැගිටලා වැඩ කරන්න තමයි තියෙන්නේ. හරි. ඊට පස්සේ මාස 3ක් තියෙනවා බය වෙන්න දෙයක් නැහැ. දවස් 60ක් විතර කරගන්න පුළුවන්. මාස 3 මාස 2ක් උදේ ඔන්ලයින් එකේ වැඩ කරගන්න පුළුවන්. හරි. එතකොට ගොඩක් අමාරු ගණිත ගැටලු ටිකක් තමයි මම හදන්නේ උදේ ක්ලාස් එකේ. හරි. මෙන්න රටාව. ඕනේ ළමයි ලියා ගන්න රටාව. හරි. රයිට්. රටාව ලියා ගන්න. ඊට පස්සේ දෙනවා තවත් රටාවක්. තවත් රටාවක් දෙනවා බලමු. ඔව්ද? මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මයික් ඔන් කරලා අහලා ඔෆ් කරගන්න. හරි. මම මයික් ඔන් කරන්න අවස්ථාව දීලා තියෙන්නේ. හරි. එතකොට ප්‍රශ්න අහන්න විතරක් මයික් ඔන් කරලා ඔෆ් කරන්න. රයිට්. එහෙනම් යන්න දෙවෙනි ගානට. දෙවෙනි රටාවට යන්න. දෙවෙනි රටාවට යන්න. රයිට්. එහෙනම් යන්න දෙවෙනි රටාවට. හරි. මෙන්න දෙවෙනි රටාව අද දවසේ දෙන දෙවෙනි ගාන. අද දවසේ දෙන දෙවෙනි ගාන. හරි. බලමු රටාව අල්ලගන්න පුළුවන් කාටද කියලා. අනිවාර්යෙන් ශිෂ්‍යත්ව විභාගයට රටා දෙකක් විතර එනවා. හරි. එතකොට රටා කියන ගණන් පුතේ අපි හදලා පුරුදු වුණාම තමයි අපිට පුළුවන් වෙන්නේ. හරි. රටා වලට කියලා ක්‍රමයක් කියලා දෙන්න පුළුවන්. දැන් එහෙම ක්‍රමයක් ත්‍රිකෝණ සංඛ්‍යා සෙවීමට ක්‍රම කියලා දීලා තියෙනවා. එතකොට ඍජු කෝණාශ්‍ර ගණන සෙවීමට ක්‍රම කියලා දීලා තියෙනවා. හරි. ඊට පස්සේ එක එක ගණන් වර්ග නේ අතට අත දෙන ගණන් සූපතුම් බතු මරු කරන ගණන් අන්න ඒ වගේ එක එක ගැටළු ආකාර සර් කියලා දීලා තියෙනවා. හැබැයි රටාවලට අපිට පුළුවන් එහෙම එක ක්‍රමයක් ඉගෙන ගන්න බෑ. රටාව කියන්නේ ඒ වෙලාවෙ හිතලා තමයි උත්තරේ ගන්න ඕනේ. ඒ වෙලාවෙ හිතෙන්න ඕනේ. ඒ වෙලාවේ බැරි වෙලාවක් හිතෙන්නේ නැත්තම් ඒ ගාන විනාඩි 5ක් විතර ඉන්නවද? නෑ. එහෙම ඉන්නෙත් නෑ. ඇයි? වෙලාව යනවා. ප්‍රශ්න 40ක් පැයයි දෙන්නේ. ඊට වඩා දෙන්නේ නෑ. හරි. එතකොට එකපාර රටාව අහු වුණොත් කරනවා. එහෙම රටාව අහු වුනේ නැත්තම් ඉක්මනට ඊළඟ ප්‍රශ්නෙට ගිහිල්ලා අවසානයේ දෙවෙනි වටේ බලද්දි තමයි අපි රටාව බලන්නේ කොහොමද එන්නේ කියලා. හරි. රයිට්. එහෙනම් මෙන්න ඇඳගන්නකො මාත් එක්කම. හැමදේම උදේට රටා දෙකක් තුනක් විතර හදලා ඊට පස්සේ ලොකු ගණන් ටිකකුත් හදමු. හරි. ඊට පස්සේ මෙතන 5 ලියනවා මෙතන 3 ලියනවා. මෙතන 6 ලියනවා මෙතන 3 ලියනවා. හරි. මැද සංඛ්‍යාව තමයි ගන්න ඕනේ. මෙන්න මේ මැද සංඛ්‍යාව. මෙන්න මේ මැද සංඛ්‍යාව. හරි. රයිට්. බලමු. හරි. ඊට පස්සේ මම වෙලාව දාන්නේ නැහැ ගාන ලියා ගන්නකම්. හරි. 8යි 3. 8යි 3යි පාවිච්චි කරන්න. දෙපැත්තේ 6යි 4යි පාවිච්චි කරන්න. ඇද කෙනාව හොයන්න. හරි. කොහමද? 3යි 4යි 2යි 4යි පාවිච්චි කරලා උත්තරේ 4 ගන්න ඕනේ. හරි. වෙන වෙනම جوړු හිතන්න. එතකොට ලේසි. 5යි 3යි 6යි 3යි පාවිච්චි කරලා මැද 3 ගන්න. ඊට පස්සේ 8යි 3යි 6යි 4යි පාවිච්චි කරලා මැද සංඛ්‍යාව හිතන්න. 8යි 3යි 6යි 4යි පාවිච්චි කරලා මැද සංඛ්‍යාව හිතන්න. රයිට්. එහෙනම් මයික් ඕෆ් කරගෙන කටුවැඩ කොලේ අරගෙන වැඩ පටන් ගන්න.
ඔන්න ටයිම් එකක් දෙනවා විනාඩි දෙකක්. ඉස්සල්ලාම chat එකේ උත්තර දාන 5 දෙනා මං කියනවා. නැත්නම් මට ගොඩාක් වෙලා යනවා කියන්න. ගොඩක් අය හදලා තියෙනවා. බලමු ඉස්සල්ලාම හදන 5 දෙනා. හරි. හරි උත්තර ගත්ත 5 දෙනා කියනවා. හරි. රයිට්. වැඩ පටන් ගන්න. ඉස්සල්ලාම උත්තර ගත්ත හරි උත්තර ගත්ත 5 දෙනා කියන්නම්. වෙලාව ඉවරනට පස්සේ. ලින්ක් එක. ඒ ලින්ක් එකෙන් එන්න බලන්න. රයිට්. උත්තර බලමු. හරි. ඉස්සල්ලාම උත්තර අරන් තියෙන 5 දෙනා කියනවා. රයිට්. නෙහාර එලීෂා. ඊට පස්සේ රෙසන්දි සසිනි ගනිදු රිතුකි ඔහසිත් අරන් තියෙනවා. හරි. අනිත් කට්ටිය අරන් තියෙනවා ෆෝන් එකේ නමින් ඉන්නේ. හරි. very good. උත්තරේ බින්දුව ආව කොබන් උත්තරේ බින්දුව අපය අත උස්සන්න. උත්තරේ බින්දුව ආව නම් හරි. කොහොමද සර් එහෙම බින්දුව වෙන්නේ? ඊළඟ ප්‍රශ්නේ. කොබන් උත්තරේ බින්දුව අපය. බින්දුව ආව නම් හරි. මොකද්ද රටාව? හරි. බින්දු වෙන රටාව කියන්න යන්නේ. හරි. බින්දු වෙන රටාව කියන්න යන්නේ. රයිට්. හොඳට බලන් ඉන්න. එහෙනම් පුතේ මෙන්න දැන් මම බලනවා වටේ ඉලක්කම් 4 පාවිච්චි කරා මැදි ඉලක්කම ගන්න. ඒක තමයි ක්‍රමය. මොකද්ද?
වටේ ඉලක්කම් 4 පාවිච්චි කරලා මැද ඉලක්කම ගන්න. හරි. වටේ ඉලක්කම් 4 පාවිච්චි කරලා මැද ඉලක්කම ගන්න බලනවා. හරි. දැන් මම බලනවා නිකමට ಗುಣ කරලා බලනවා. ඉස්සල්ලාම එකතු දැන් මෙහෙමයි. එකපාරම අපි පුතේ රටාවක අපි ඉස්සල්ලාම හිතන එක හරියන්නේම නැහැ. يعني පළවෙනි පාර හිතද්දිම හරියන්නේ නැහැ. හරි. පළවෙනි පාරේ හිතද්දිම හරියන්නේ නැහැ. ඒතර වැරදි ක්‍රමයකට හිතුනොත් ඒ ක්‍රමේ වැරදි නම් තව වෙන ක්‍රමයකට හිතනවා. හරි. දැන් හිතන්නකෝ මම නිකන් එකතු කරලා බලනවා. උඩයි යටයි. 4යි 3යි කීයද? 7යි. දෙපැත්තේ දෙන්න එකතු කරලා බලනවා. 2යි 4යි කීයද? 6යි. හැබැයි 7යි 6යි පාවිච්චි කරලා 4 ගන්න බෑ. 7යි 6යි පාවිච්චි කරලා 4 ගන්න බෑ. එහෙනම් ඒක හරියන්නේ නැහැ. හරි. එහෙනම් ඒක හරියන්නේ නැහැ. රයිට්. එහෙනම් දැන් හිතනවා. දැන් බලනවා ಗುಣ කරලා. දැන් බලනවා ಗುಣ කරලා. දෙපැත්තේ දෙන්න ಗುಣ කරමු. 3යි 4යි ಗುಣ කරනවා. 3 වරක් 4 කීයද? 12යි. මෙන්න මේ දෙපැත්තේ දෙන්න ಗುಣ කරනවා. මේ රවුන්ඩ් කරන. ඊට පස්සේ මේ කොටු කරන දෙන්නත් ಗುಣ කරනවා. දෙවරක් 4 කීයද? දෙවරක් 4 8යි. එහෙනම් ඔන්න දෙවරක් 4 8යි කියලා එනවා. දැන් 12යි 8යි පාවිච්චි කරලා 4 ගන්න පුළුවන්ද? 12යි 8යි පාවිච්චි කරලා 4 ගන්න පුළුවන්ද? ඔව් පුළුවන්. කොහොමද එන්නේ? 12යි 8යි පාවිච්චි කරලා 4 ගන්නේ. දැන් දෙන්න අඩු කරන්න. 12න් 8ක් අඩු කරන්න. මෙන්න උත්තරේ 4යි කියලා එනවා. හරි. දැන් ඔය ක්‍රමේම මෙන්න මේ දෙවෙනි රූපසරණටත් දාන්න ඕනේ. එහෙම දැම්මහම මැද උත්තරේ 3 එනවා නම් උත්තරේ හරි. මැද උත්තරේ 3 එනවා නම් උත්තරේ හරි. නැත්නම් වැරදි. හරි. රයිට්. අපි බලමු. දෙපැත්තේ දෙන්න. 5 වරක් 3 කීයද? 15යි. මෙන්න මේ දෙන්න. ඊට පස්සේ මේ දෙපැත්ත. 6යි 3යි. 6 වරක් 3 කීයද? කීයද? 18යි. දැන් 15යි 18යි ආවා. දැන් දෙන්නම අඩු කරමු. 15යි 18යි ආවා. දැන් දෙන්නම අඩු කරමු. දැන් මොකද වෙන්නේ? 18න් 15ක් අඩුනොත් උත්තරේ කීයද? අන්න 3යි කියලා එනවා. මැද උත්තරේ එනවා. හරි. මැද උත්තරේ එනවා. හරි. ඊට පස්සේ යන් තුන්වෙනි රූප සරහනට. තුන්වෙනි රූප සරහනට ගියොත් එහෙම දෙපැත්තේ දෙන්න 6යි 4යි ගුණ කරමු. 6 වරක් 4 24යි කියලා එනවා. 6 වරක් 4 24යි කියලා එනවා. ඊට පස්සේ 8යි 3යි ගුණ කරමු. 8 වරක් 3 ඒත් 24යි. එහෙනම් මෙදා සැරේ මොකද වෙන්නේ? 24 24 එනවා. එහෙනම් 24න් 24ක් අඩු කරොත් උත්තරේ කීයද? අන්න 0යි කියලා එනවා. හරි. රයිට්. 0යි කියලා එනවා. හරි. රයිට්. නියමයි. හරියයි හරියක් දාගන්න. වැරදියි හදාගන්න. හරියයි හරියක් දාගන්න. වැරදි අය හදාගන්න. උත්තරේ ආවේ නැත්නම් හදාගන්න. හරි. උත්තරේ ආවේ නැත්නම් හදාගන්න. හරි. තව එක රටාවක් හදලා ටිකක් වෙන ගානකට යන්න. තව එක රටාවක් හදලා ටිකක් වෙනස් ආකාර රටාවම හදන්න නැතුව තව එක රටාවක් හදලා පළවෙනි දවසේ ඉන්න. ඊට පස්සේ වෙන ගානකට යන්න. හරි. රයිට්. එහෙනම් මම දෙනවා ඊට පස්සේ තියෙන ගාන. හරි. ඊට පස්සේ තුන්වෙනි එක නේද අපේ අද දවසේ 3ද? රයිට්. හරි. මාත් එක්ක ලියාගමු. හරි. ඔය වගේම ටිකක් හුරු එකක් දෙන්න. හරි. අපි හදපු ගානක් වගේම ටිකක් හුරු ගානක් දෙන්න යන්නේ. හරි. රයිට්. තුන්වෙනි රටාව. හරි. රයිට්. මෙන්න මෙහෙම රූප සරහනක් තියෙනවා. 5 තියෙනවා 2 තියෙනවා 3 තියෙනවා 3 තියෙනවා ගන්න උත්තරේ 19. හරි. ඊට පස්සේ
දෙක තියෙනවා, තුන තියෙනවා, හතර තියෙනවා, හතර තියෙනවා. ගන්න උත්තරේ 22. හරි. ඊට පස්සේ මැද තියෙනවා 32. උඩ 5, මෙතන 4, මෙතන 6, මෙතන රවුමේ හිස් තැන තමයි හිතන්න ඕනේ. හරි. ඔතන රවුමේ හිස් තැන තමයි හිතන්න ඕනේ. හරි. රයිට්. කොහොමද 5යි 2යි 3යි 3යි පාවිච්චි කරලා 19 ගන්න. හරි. ඊට පස්සේ 2යි 3යි 4යි 4යි පාවිච්චි කරලා 22 ගන්න. ඊට පස්සේ 5යි 4යි 6යි ඊළඟ හිස් තැන හිතන්න පාවිච්චි කරලා 32 ගන්න. හරි. රයිට්. ඔන්න වෙලාව දිනවා. විනාඩි 2ක් දෙනවා. හරි. රයිට්. විනාඩි 2ක් දෙනවා. හිතන්න බලන්න. අපි බලමු උත්තර තත්ත්වය. හරි. උත්තර chat එකේ දාන්න මම ඉස්සෙල්ලාම දාන හරි උත්තර දාන 5 දෙනා කියන. රයිට්. උත්තර අරන් තියෙනවා. හරි උත්තර. එලි වෙලාව අවසానයි. රයිට්. වෙලාව අවසానයි. අරන් තියෙනවා කවුද? එලීෂා, රිතුකි, විවෝ කියලා ෆෝන් එකෙන් ඉන්නවා. ඔහාසි, සසිනි, ගනිදු, පිනිදු, රසඳි, සෙනුලි. අනිත් ඒ වගේ ෆෝන් නම් තියෙනවා. රයිට්. කොහොමද 2යි කියලා උත්තරේ ගත්තයි? 2යි කියලා උත්තරේ ගත්තා නම් හරි. 2 කියන උත්තරේ ගත්තා නම් හරි. ආ 2 කියන උත්තරේ ගත්තා නම් හරි. කොහොමද එන්නේ 2? කොහොමද 2 කියන උත්තරේ එන්නේ? රයිට්. බලන්න ගොඩාක් වෙලාවට වටේ ඉලක්කම් තිබිලා මැද ඉලක්කමක් තිබ්බොත් වටේ කට්ටේගේ සම්බන්ධයෙන් තමයි මැද කෙනා හැදෙන්නේ. ගොඩක් වෙලාවට එහෙම 90 95ක් ගණන් වල එහෙම. රටා ගණන් වල. එහෙමත් ගාණක් එහෙම නැති වුණොත් තමයි. හරි. එහෙනම් මම මෙහෙම වැඩක් කරනවා. දෙපැත්ත වටේම කට්ටිය එකතු කරලා බලනවා. 5යි 3යි 8යි 8යි 2යි 10යි 13යි. පෙරදි. වටේම කට්ටිය එකතු කරාට එනවද? නෑ. වටේම ටික එකතු කරාට 19 එන්නේ. ඊට පස්සේ මම අර ඉස්සල්ලා වගේ ගොඩක් වෙලාවට දෙපැත්තේ දෙන්නත් එක්ක හිතන්න මැදි ඉලක්කම ගන්න. එහෙනම් වටේටම ඉලක්කම් තියෙනවා නම් දෙපැත්තේ දෙන්නත් එක්ක හිතන්න මැදි ඉලක්කම ගන්න. හරි? එහෙනම් මම බලනවා මෙන්න මේ දෙපැත්තේ දෙන්න. මෙන්න මේ 5යි 2යි ಗುಣ කරලා බලනවා. 5 2 කීයද? 5 2 10යි. ඊට පස්සේ මෙන්න මේ දෙපැත්තේ දෙන්න. 3යි 3යි ಗುಣ කරලා බලනවා. කීයද? 3 වරක් 3 9යි කියලා එනවා. දැන් 10යි 9යි පාවිච්චි කරලා පුළුවන්ද 19 ගන්න? පුළුවන්. කොහොමද? මේ දෙන්න එකතු කරා නම් අන්න 19 කියලා එනවා. මැද කෙනා එනවා. හරි? මැද කෙනා එනවා. ඊට පස්සේ හිතන්න බලන්න දෙවෙනි එක. දෙවෙනි එක. රයිට්. දෙපැත්තේ දෙන්න බලමු. ඒ ක්‍රමේම දෙවෙනි රූප සරහනට දැම්මොත් එහෙම උත්තරේ එන්න ඕනේ අපේ ක්‍රමේ හරිනම්.
අපේ ක්‍රමේ හරිනම් උත්තරේ එන්න ඕන. හරි. දෙවරක් 3. දෙවරක් 3 උත්තරේ කීයද? 6යි. හතරවරක් 4 උත්තරේ කීයද? 16යි. දෙන්න එකතු කරන්න බලන්න. 16යි 6යි එකතු කරොත් එහෙනම් උත්තරේ 22යි. එහෙනම් වැඩේ හරි. එහෙනම් ක්‍රමේ අහු වුණා. එහෙනම් මොකද කරන්නේ? දෙපැත්තේ දෙන්න ಗುಣ කරලා එන උත්තර දෙක එකතු කරනවා. දෙපැත්තේ දෙන්න ಗುಣ කරලා එන උත්තර දෙක එකතු කරනවා. හරි. එහෙනම් 5 4 කීයද? 5 4 20යි. එකතු වෙන්න ඕනේ 32ක් නේද? එකතු කරාම එන්න ඕනේ 32ක් නේද? එකතු කරාම එන්න ඕනේ 32ක්. එහෙනම් 32කින් 20ක් අඩු කරන්න. 32කින් 20ක් අඩු කරන්න. 32කින් 20ක් අඩු කරන්න. 32කින් 20ක් අඩු කරොත් කොච්චර දෙන්නේ? 12යි නේද? එහෙනම් මෙතන එන්න ඕනේ 12ක්. එතකොට 12 හැදෙන්නේ 6 වරක් කීයද? 6 වරක් කීයද? 2නේ. 6 වරක් 2. එහෙනම් මෙතෙන්ට දාන්න වෙන්නේ කීයද? 2 තමයි. එතකොට 6 වරක් 2